ආදරණීය පුතේ අදත් ඔයාලට සිංහල පාඩම් වල සවන් දීම කියන කොටස තමයි අද ඉදිරිපත් කරන්න යන්නේ. එහෙනම් ඔයාලා හොඳින් අහගෙන ඉන්න ඕන. ඒක තමයි සවන් දීම කියලා කියන්නේ. එහෙනම් ඔන්න පුතේ ලස්සන රූපයක් පේනවා. ඒකේ තියෙන දේවල් පිළිබඳව අපි ටිකක් කතා කරමු. කතා කරන වෙලාවේ හොඳින් අහගෙන ඉන්නත් ඕනේ. ඊට පස්සේ මම ඕගොල්ලන්ගේ පුංචි ප්‍රශ්න කීපයකුත් අහනවා. ඒකයි මම කියන්නේ සවන් දීම සහ හොඳින් සවන් දීම කියන දේ කරන්නට ඕනේ. ඒ නිසා අපි හොඳින් සවන් දෙන්නට ඕනේ. ඊට පස්සේ මම අහන ප්‍රශ්නවලට ඔබ පිළිතුරු දෙන්නට ඕනේ. එහෙනම් අපි මේ චිත්‍රයේ දකින්නේ මොකක්ද පුතේ? ඔයගොල්ලෝ දකින දේවල් කියන්නේ? බොහොම හොඳයි. වැවක් පේනවා. වැවේ නිල් පාට නිල් මානෙල් මලක් පේනවා. ඊට පස්සේ තව පඳුරු වල මල් පිපිලා පේනවා වැවයිනේ නේද? ඒ දිහා බලාගෙන ඉන්නවා කවුද? කොකෙක්. එයා මොන පාටයිද පුතේ? සුදු පාටයි. ඊට පස්සේ වැවේ ඉන්නවනේ මාළු. ඔයගොල්ලෝ දැකලා තියෙනවා මම මාළු පැටවුව එහෙම අල්ලනවා වැවට ගියපුවාම නේද? හැබැයි ඔයාලා බෝතල් වල දා ගන්නවා, පොඩි පොඩි භාජන වල දා ගන්නවා. ඒ වුණාට පුතේ ඒ වෙලාවේ ඒව කරාට ආපහු මාළුව වැවට දාලා එන්න ඕනේ නැත්තම් පව් සිද්ධ වෙනවා. එහෙනම් අපි වැවේ ඉන්න මාළු පිළිබඳව ටිකක් කතා කරමු. කියමු බලන්න මාළුවන්ගේ නම් වැවේ ඉන්න මාළුවන්ගේ. බොහොම හොඳයි. තෙප්පිලියා, හුංගා, තිත්තයා. ඔන්න ඔය වගේ මාළු තව ගොඩාක් ඉන්නවා. ඊළඟ පාඩම් වලින් මම කියලා දෙන්නම්. එහෙනම් දැන් මෙන්න මෙයා ඇවිත් බලාගෙන ඉන්නවා මාළුවෙක් අල්ලගන්න. ඊළඟට ඔන්න පුංචි සින්දුවක් ටීචර් කියනවා හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉන්න ලස්සන සින්දුවක්. පොටේ දිගයි සුදුම සුදුයි, පොටේ දිගයි සුදුම සුදුයි, තිත්ත පැටව් අල්ලන් කන, තිත්ත පැටව් අල්ලන් කන, කොක්කාමි මං කොක්කාමි මං. නැවත කියන්නම්. පොටේ දිගයි සුදුම සුදුයි, පොටේ දිගයි සුදුම සුදුයි, තිත්ත පැටව් අල්ලන් කන, තිත්ත පැටව් අල්ලන් කන, කොක්කාමි මං කොක්කාමි මං. දැන් ඕගොල්ලොන්ට මම කියලා දෙනවා. වගන්තිය කියවමු. පොටේ දිගයි සුදුම සුදුයි, පොටේ දිගයි සුදුම සුදුයි, තිත්ත පැටව් අල්ලන් කන, තිත්ත පැටව් අල්ලන් කන, කොක්කාමි මං කොක්කාමි මං. දැන් ඔගොල්ලොයි මමයි දෙගොල්ලම කියමු. පොටේ දිගයි සුදුම සුදුයි, පොටේ දිගයි සුදුම සුදුයි, තිත්ත පැටව් අල්ලන් කන, තිත්ත පැටව් අල්ලන් කන, කොක්කාමි මං කොක්කාමි මං. හොඳට අහගෙන හිටියනේ නේද පුතේ? හොඳයි. ඔය සතා කියන්න බලන්න. සතාගේ නම කා. දයි ඔයගොල්ලෝ දන්නවා. එයාගේ කොටේ කොහමද? දිගයි. එයා අල්ලගන්න බලාගෙන ඉන්නේ බින්දුවේ හැටියට. මොන පැටවුද? තිත්ත පැටව්. එහෙනම් ඔයාලා ලස්සන ගීතය
අම්මලත් එක්ක මේක බලාගෙන ලියලා කියවලා තාලෙට කියවලා ඉවර වෙලා මම දෙනවා ඔන්න ගෙදර වැඩ. දැන් මම අදට දෙන ගෙදර වැඩේ තමයි පුතේ ලස්සන වැවක් ඇඳලා ඒකේ නෙළුම් මල් තියෙනවා, ඌළු මල් තියෙනවා, මානෙල් මල් තියෙනවා, ලස්සන මාළුවෝ ඉන්නවා, පිත්ත පැටවුත් වැවයිනේ ඉන්නවා. එහෙනම් ඔන්න ඔයගොල්ලන් අල්ලගන්න බලාගෙන ඉන්න කොකෙක් ඇඳලා එහෙම නැත්තම් කොකෙක් පිත්ත පැටියෙක් අල්ලගෙන පොටෙන් අල්ලගෙන ඉන්නවා ඇඳලා ලස්සනට පාට පැන්සල් වලින් අර සුදු පාට පොතේ මං ඊයේ කියලා දුන්නේ ඒ පොතේ ලස්සනට ඇඳලා පාට කරලා අවධානයෙන් ඒක අවබෝධ කරගන්න ඕනේ. මම කීපයක් කියලා දුන්නා මාළු ගැන කියලා දුන්නා නේද? ඒවා කොහොම හොඳට මතක තියාගෙන හොඳින් මේ අභ්‍යාසය කරන්න. එහෙනම් අද දවසේ වැඩ ටික අවසానයි. ඔබ හැමෝටම ආයුබෝවන්.